Welcome to my YouTube channel. Hi ළමයි කොහමද? බලමු අපි ගෙදර තියෙන දේවල් වලින් කොහොමද රයිස් එකකුයි චිකන් කරි එකකුයි හදාගන්නේ කියලා. එන්න මාත් එක්ක එකතු වෙන්න. මේ තියෙන මම හොයාගත්ත බත් එක. මේකට රම්පේ, එනසාලුයි, කරාබු නැටි, පොල්තලුයි දාලා ලිපේ තියාගෙන තියෙන්නේ. බැරි වෙන්නේ නැතුව උයා ගන්න ඕන. ඊට පස්සේ කැරට්ුයි, ලේසුයි, ඉඟුරු සුදු ලුණු පේස්ට් එකයි, ලුණු කොළයි, බෝන්චි මං කපලා තියාගත්ත චූටියට. ඉඟුරු සුදු ලුණු පේස්ට් එකට මොනවද ඕනේ කියලා මං ඒක දානකොට ඔයාලට කියන්නම්. ඊට පස්සේ තාච්චියක් ලිපේ තියාගෙන ඒකට පොල් තෙල් චුට්ටක් දාගන්න ඕනේ. ඊට පස්සේ ඒකට ඉඟුරු සුදු ලුණු පේස්ට් එක දාන්න ඕනේ. මම මේකට දාලා තියෙන්නේ එනසාල්, කරාබු නැටි, රම්පේ, කරපිංචා, සුදු ලුණු, ඉඟුරු චුට්ටක්. ඊට පස්සේ මේක හොඳට කොටා ගන්න ඕන. ඊට පස්සේ කොටාගෙන මේක රන්වන් පෑ වෙනකන් තෙලේ බැදුනට පස්සේ අපි මේකට කැරට් දාගන්න ඕන. කැරට් එකතු කරගන්නකොට ඔක්කොම එකතු කරගන්න එපා. ටිකක් තියාගන්න ඕන. මම අන්තිමට කියන්නම් වීඩියෝ එකේ මොකද මේ අපි ටිකක් තියාගන්න කියලා. ඊළඟට මේ ඉක්මනට තැම්බෙන්නේ නැති එළවලු වලින් මේකට එකතු කරලා මේක චුට්ටක් ෆ්‍රයි කර ඉඳලා කැරටුයි බෝන්චි චුට්ටක් වෙලා තියෙන්න ඇරලා ඊට පස්සේ ඒකට ලීස් එකතු කරගන්න ඕනේ. ලීස් එකතු කරගත්තට පස්සේ ඒක ටක් ගාලා මේ හැඳි ගන්න ඕනේ. මොකද ලීස් ටක් ගාලා තැම්බෙන එළවලුනේ. ඊට පස්සේ අපි මේකට ලුණු කොළ එකතු කරගෙන ඒකෙනු චුට්ටක් ඉතුරු කරගන්න ඕනේ. ඊපස්සේ හොඳට හැඳි ගාලා විනාඩි 2ක් විතර මෙහෙම හැඳි ගාලා තියාගන්න. ඊට පස්සේ ඒකට ලුණු දාලා ලුණු හැඳි එකහමාරක් විතර මං දාගත්තා. ඔයාලා ගන්න බත් වල අනුවත් බතරත් ලුණු දාලානේ තියෙන්නේ. එළවලු වල අනුවත් ඔයාලා බලලා දාන්න. ඊට පස්සේ ගම් මිරිස් දාන්න. කෑලි මිරිස් චුට්ටයි. දාලා හොඳට කවලම් කරගන්න ඕන. ඊට පස්සේ අපි මේකට බිත්තර දෙකක් එකතු කරගන්න ඕනේ. ඕගොල්ලන්ට බිත්තර එක හොඳටම ෂුවර් නම් නරක් වෙලා නැහැ කියලා දෙකම එකට එකතු කරගන්න. ෂුවර් එකක් නැත්තම් වෙනම බිත්තර දෙක එකතු කරගන්න කඩලා. මම නම් දෙකම එකට තමයි එකතු කරගත්තේ. ඊට පස්සේ බිත්තර එක අර එළවලුවකට දාලා කවලම් කරලා හොඳටම බිත්තර එක හැදෙනකන් තැම්බෙනකන් ඉන්නේ නැතුව ඉක්මනට බත් එක දාන්න ඕන. බත් එකේ බිත්තර මික්ස් වෙනකොට තමයි රස වැඩි. දැන් මට අමතකුණානේ කියන්න අපි අර ඉතුරු කරගත්ත එළවලු ටික දැන් බත් එකට දාලා චුට්ටක් වහලා තියන්න. දැන් බත් එක ලිපෙන් බා ගන්න. දැන් අපේ බත් එක හදලා ඉවරයි. මහන්සි යන්නත් එක්ක අපි මැංගෝ ජූස් වීදුරුවක් බීලා ඉමු. මේ තියෙන චිකන් කරි එක හදන්න ගත්ත එළවලු ටික. මේ තියෙන කුළු බඩු තුනපා හොඳට චිකන් ටික හොදලා අරගෙන ඒකට තුනපා හැන්දකුයි කුරුඳුයි කහයි ගම්මිරිසුයි මස් කරි හැඳි 3යි. ඕගොල්ලෝ සැර වැඩිපුර කනවා නම් තව මස් කරි එකතු කරගන්න. මිරිස් කුඩු හැන්දයි ලුණු කුඩුයි දෙහි බෑයත් එකතු කරලා මේක හොඳට පොඩි කරගන්න ඕනේ. මෙන්න මේ වගේ. ඊට පස්සේ හට්ටිය ලිපේ තියලා මේකට තෙල් චුට්ටක් දාගන්න ඕනේ. තෙල් ටික රත් වෙනකොට සුදු ලුණු ටික ඒකට දාලා ගොඩක් වෙලා තියන්න එපා. ඒතකොට සුදු ලුණු ටික රන්වන් පැහැ වෙනකන් තිබ්බට පස්සේ අනිත් ටික දානකොට සුදු ලුණු ටික පිච්චිලා ඉවරයි. කරපිංචක් දාලා ඊට පස්සේ එළවලු ටික ටට්ටක් ගාලා දාගන්න. ඊට පස්සේ එළවලු ටික මේකට දාලා තෙලෙන් මේ ටික තැම්බෙනකන් චුට්ටක් වෙලා තියන්න.
ඊට පස්සේ අපි අර අනාගත මස් ටිකත් මේකට දාලා හොඳට කවලම් කරන්න ඕන. කවලම් කරලා වතුර දාන්න යන්න එපා. ඊට පස්සේ මේක තෙලෙන්න චුට්ටක් තැම්බෙනකම් පියනකින් වහලා තියන්න. විනාඩි 2ක් විතර මේක පියනකින් වහලා තියන්න. ඊට පස්සේ මේ තියෙන විනාඩි 3කට විතර පස්සේ ඊට පස්සේ අපි මේකට වතුර එකතු කරගන්න ඕනේ. වතුර එකතු කරලා මෙහෙම තියලා තියන්න. දැන් වහන්න එපා. ඊට පස්සේ හොද්ද නටාගෙන එනකොට මේකට මේ ගොරක කෑල්ලක් එකතු කරන්න. ගොරක කෑල්ල මුලින්ම දැම්මනම් මේකේ ඇඹුල් ගතිය වැඩි වෙනවා. අපි තක්කාලිත් දැම්මනේ. දැන් අපි හොද්ද බා ගන්න යන්නේ. මේ තියෙන්නේ මම හොයාගත්ත රයිස් එක. ඊට පස්සේ උණුවෙන්ම අපේ මස් ටිකක් දාගෙන රස බලන්නයි හදන්නේ. මේ තියෙන මගේ කෑම එක. වව්. දැන් අපි රස බලන්නයි හදන්නේ. අම්මෝ මේක ඇත්තටම රසයි. ඔයගොල්ලෝ හදලා බලන්න. මේ ඉන්නේ අපේ බබා රස බලනවා. වීඩියෝ එක හොඳ නම් channel එක subscribe කරලා තියාගන්න. like කරන්න, comment කරන්න, share කරන්න. bye.